ඔන්න අපි මේ පාර සාමාන්‍ය පෙළ ළමයින්ට ගෙනාවා පොඩි මෝස්තරයක්. ඒ කියන්නේ ඉක්මනට හදාගන්න පුළුවන් එකක්. හරිද? මේ පොඩි වෙලාව ඇතුළත ඉක්මනට හදාගන්න පුළුවන් මල් කොළ ඇසුරෙන් එන මෝස්තරයක්. හරිද? ඔන්න මේ ඉස්සෙල්ලා මෙන්න මේ වගේ මේ බලාගන්න මං අඳින විදිය. ඉස්සෙල්ලා මැද රවුමක් ඇඳගත්තා. ඊට පස්සේ අපිට තියෙන ඔන්න ඔය විදිහට පෙති මලේ පෙති ඇඳගන්න. දැන් මේ චිත්‍රය අඳින්නේ මල් කොළ ඇසුරෙන් ව්‍යාප්ත මෝස්තරයක් තමයි මේ නිර්මාණය කරන්නේ. හරිද? එතකොට සාමාන්‍ය පෙළ විභාගයේදී බොහෝ දුරට එන මාතෘකාවක් විදිහට ගන්න පුළුවන් මෙන්න මේ මල් කොළ ආශ්‍රයෙන් එන මෝස්තර නිර්මාණ. මොකක් හරි චීත්ත රෙද්දකට නැත්නම් දොර රෙද්දකට ඔය ආදි වශයෙන් ඔය අනිවාර්යෙන් මේ මාතෘකාව බොහෝ අවුරුදු වල වැඩි වශයෙන් මේ මාතෘකාව එනවා. එතකොට මේ ඇසුරෙන් අපහසු මාඩියේ ඉන්න, ඒ කියන්නේ මේ වෙලාවේ කරගන්න දෙයක් නැතුව ඉන්න කෙනෙක්ට, ළමයෙක්ට ඉතා ඉක්මනට මෙන්න මේ සුළු වෙලා දවස් කිහිපය ඇතුළත අපිට චිත්‍ර විෂයේ ලකුණක් ගන්න, සාමාර්ථයක් ගන්න මෙන්න මේක උපකාරී වෙයි කියලා හිතලා තමයි ඔන්න මේ වීඩියෝ එක මම ඒ වෙලාවට හදිස්සියේ නිකන් දැන් ඇඳලා එව්වේ ඔයාලට. හරිද? මේ වෙලාවේ ගේමක් ගහගන්න මොකක් හරි මේකේ එල්ලෙන්න දඟලන ළමයෙක් ඉන්නවනම් මේක අනිවාර්යෙන් බලන්න. බලලා කොහොම හරි try එකක් දෙන්න මේක ඇඳලා හුරු වෙලා යන්න. මේක බලන්න ගන්න කලර්ස් ටික ඉස්සෙල්ලාම අපි ගන්න පුතේ රතු පාට තමයි මෙන්න මේ මල් පෙත්තේ යටටි කොටසට ගන්න ඔන්න ඔය විදිහට. හොඳේ. රතු පාට අරගෙන ඊළඟට අපි ගන්නවකොට තැඹිලි පාට. ඔන්න බලන්නකෝ තාම නෑ දැම්මේ. ඊළඟට ගන්නවා තැඹිලි පාට. ඔන්න තැඹිලි පාට ගත්තා. අර රතු පාටයකට මිශ්‍ර කරනවා තැඹිලි පාට. හරිද? රතු පාටයකට ඔන්න ඔය විදිහට තැඹිලි පාට මිශ්‍ර කරනවා. අනේ උඩ කොටසට රතු පාට ගන්න නැහැ. අපි පොඩ්ඩක් උඩට අඩු වෙන්න ඕන හින්දා තැඹිලි පාට තමයි ගන්නෙ. ඔන්න ඊළඟට දැන් ගත්තේ තැඹිලි පාට මිශ්‍ර කරන්න ඕන මොන පාටද? කහ පාට. අපි එන්න ටික ටික අඩු කරන්න ඕන කලර්ස් වල රේන්ජ් එක අඩු කරන්න ඕන. රතු, තැඹිලි, කහ. ඔන්න ඔය විදිහට ටික ටික අඩු වෙන්න ඕන. මෙන්න මේ වගේ දැන් අර කලින් පෙති දෙකේ දාගත්තා වගේම අනිත් පෙති වලටත් මේ විදිහට දාගන්න ඕනේ රතු පාට. මම කියන්න ඕන විශේෂයෙන් මේ සාම්ප්‍රදායික මල් මෝස්තරයක් තමයි අපි මේ අඳින්නේ. හොඳේ. ඕන දැන් අපිට පුළුවන් මේකට අර ඉතුරු කරපු ටිකට පුළුවන් සුදු පාට දාන්න මෙන්න මේ විදිහට. හොඳේ. ඒක අර මම මේ කලබලට ඉක්මනට කරන්නේ. ඔයාලා කරන්න ඕන රෙදි කෑල්ලක් අරගෙන සුදු පාට හොඳට ක්ලීන් කරගෙන සුදු පාට චෝක් එක හොඳට පිහදලා තමයි මේක ගන්න ඕන. නැත්නම් මේක නිකන් ඩස්ට් එක වගේ ජරා වෙනවා. හරිද? ඒ හින්දා පිරිසුදුට පිළිවෙලට පාට කරන්න නිතරම මම මේ අදහසක් විතරයි දෙන්නේ. ඒ වෙලට හදාගත්ත කොළ කෑල්ලක් මේව කරලා මේ ඔයාලට පුළුවන් අදහසක් ගන්න මේකෙන් මොකද්ද අන්තිමට මෙන්න මේකවත් මම අඳිනවද කියන එක තීරණය කරගන්න පුළුවන්. හොඳේ. ඔන්න ඊට පස්සේ මේ මැද කොටසට අපි මෙන්න මේ වගේ යට ටිකට නිල් පාට දාගන්න ඕන ඔය විදිහට. තරමක් දුර ප්‍රමාණයකට ඔන්න වගේ නිල් පාට දාගෙන ඊට පස්සේ ඒකට අපි මිශ්‍ර කරගන්න ඕන ලා නිල් පාට. ලා නිල් පාට මිශ්‍ර කරගෙන ඊට පස්සේ උඩට සුදු පාට දාගන්න ඕනේ. බලා ගන්නකො ටික ටික කරන විදිහ. අර දැන් දැක්කනේ අපි නිල් දාගත්තා, ලා නිල් දාගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට සුදු පාට දාලා හොඳට මිශ්‍ර කරගන්නවා. අර ඒ කරලා අපිට දැන් පුළුවන් මෙන්න මේකේ මැද කොටසට මෙන්න මේ වගේ ඔන්නම රේඛාවක් දාගන්න. රේඛා ටිකක් දාගන්න. හරිද? දැන් පොඩ්ඩක් මේක හයිලයිට් වෙන්න ඕන හින්දා අපි පොඩ්ඩක් අවුට්ලයින් එක දාගන්නවා මෙරුන් කලර් එකකින්.
ඔන්න අපි දැන් ඊළඟට අඳ ගන්න ඕනේ මේකේ නටුව කොටස. පහලින් ඔන්න ඔය විදිහට අඳ ගන්න. හරි. ඒකත් ඇඳලා ඉවරනාට පස්සේ මෙන්න මේ විදිහට කොළ දෙකක් දා ගන්නවා. අය අපි මල් කොළ ඇසුරෙන් මේ නිර්මාණය කරන්නේ. ඒතර කොළ දෙකක් ඔන්න විදිහට දා ගන්නවා. හරි. ඔන්න ඔය විදිහට දැන් නටුව පාට කරලා මේ තද කොළ පාට අරගෙන එක පැත්තකට ඒක තද පාට දාගෙන යනවා. ඊට පස්සේ අපි ඒක ටේන් එක දකුණු පැත්තට අඩු කර ගන්න ඕනේ. ඔය විදිහට මේ වම් පැත්ත අපි මේ විදිහට තද පාටින් දා ගන්නවා. ඔන්න ඔය වගේ. ඔන්න දැන් අපි ගන්නවා මේ මඩ කහ පාට අරගෙන මේ කොළ පාට මිශ්‍ර කරගෙන ටික ටික මේ පැත්තට අඩු කර ගන්නවා. හරිද? ඔන්න සුදු අරගෙන මේ නටුව දිගේ ඔය විදිහට ගා ගන්න අපි අර ඉතුරු කරපු කොටස් ටික. ඔන්න අපි මේ කොලෙත් අර විදිහම තමයි එක පැත්තකට තද කොළ පාට ඔය විදිහට දාලා ඊට පස්සේ ටික ටික ලා කොළ පාට ඔය වගේ දාලා මිශ්‍ර කර ගන්නවා. හරිද? කහ පාටත් පොඩ්ඩක් දාගන්න ඔය විදිහට. කහ පාටක් දාගෙන ඊට සුදු පාට දාගෙන උන් උඩට දාගෙන ටිකක් ඊට වඩා පොඩ්ඩක් අඩු කොලකින් දාගන්නවා. ටිකක් ලා කොළ එකක් ඒක. ඒක දාගෙන ඊට පස්සේ ඒකට ලා කොළ පාට මිශ්‍ර කරගන්නවා. අන්තිමට මෙන්න මේකේ අපි සුදු පාටින් දාගන්නවා ඉතුරු කරපු කොටස් ටික. ඔන්න දැන් මේ විදිහට අපි මේ නටුවෙත් අවුට්ලයින් එක දාගන්නවා මෙරුම් පාටින්. ඊළඟට කොළවලත් අපි අවුට්ලයින් එක දාගන්න මෙන්න මේ වගේ try එකක් දෙනවා. ඒකේ වටේ අවුට්ලයින් එකත් ඔය විදිහට ටික ටික ඩාර්ක් කර කර හදා ගන්නවා අපි. ඊට පස්සේ ඔන්න ඔය වගේ තව මතු වෙන්න ඕන තැන් තව ඩාර්ක් කරන්න ඕන තැන් තව ටිකක් ඩාර්ක් කරගෙන ඒ ටික මතු කර ගන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ විදිහට කළු චුට්ටකුත් අරගෙන අපි මෙන්න මේ වගේ සමහර පොඩි පොඩි තැන් හයිලයිට් කරලා ගන්නවා. එතකොට තව ටිකක් හොඳට පේනවා. හරි අන්තිමට අපි මෙන්න මේ වගේ පසුබිම මම කොටසක් දාලා පෙන්නන්න. මෙන්න මේ වගේ පොඩ්ඩක් අපි මෝස්තරෙන් පොඩි කොටසක් ඔන්න වගේ චුට්ටක් මේ ඉඩ තියලා තමයි අපි පසුබිම දාන්නේ. එතකොට පොඩි අමුතු එළියක් චිත්‍රයට එනවා. හරිද? සම්පූර්ණයෙන්ම මෝස්තරේ ගාවටම පාට කරන්නේ නැතුව පොඩි කොටසක් ඉතිරි කරගෙන තමයි වටේටම වැඩේ කරන්න ඕනේ. එතකොට පොඩ්ඩක් අමුතු එළියක් එනවා චිත්‍ර දිහා බැලුවට පස්සේ. ඔන්න බලන්නකො මේ මං ඉස්සෙල්ලා ඒක අවුට්ලයින් එක වටේ දාගන්නම් ඒක. ඔන්න ඔයගේ පොඩි කොටසක් වටින් ඉතුරු කරලා තමයි අපි මේ පසුබිම දාගන්න ඕනේ. ඔන්න ඕකෙන් පිට කොටස තමයි අපි මේ විදිහට නාලිල් පාට ගාලා පසුබිම හදාගන්නේ. ඔන්න එහෙම හදාගත්ත පස්සේ මේ අපි මෙන්න මේ වගේ පොඩි පැටර්න් එකක් දාගන්න. පසුබිමේ තියෙන ගතිය යන. ඔයාලා පසුබිම හරියට සුදු පාට ඉතුරු වෙන්නේ නැතුව දාගන්න. මම මේ ඔයාලට නිකන් අදහසක් දෙන්නේ. හරිද?
අර පසුබිමේ ලානිල් පාට හොඳට පේන්න ඕන සුදු පාට නැති වෙන්න. හිස්තැන් තියන්න ඕන හොඳට පිරිසිදු ගන්න. මම මේ අදහසක් දෙන්නේ. ඔන්න ඔයගේ පැටර්න් එකක් දාගෙන යන්න පුළුවන්. ඔන්න ඔයගේ පැටර්න් එක දාලා ඉතින් නිමා කරගන්න පුළුවන්. කොහොම හරි ගේමක් ගහන්න මේ මෙන්න මේ දවස් දෙක ඇතුළත පොඩ්ඩක් ප්‍රැක්ටිස් එකක් දාගන්න පුළුවන් එකක් තමයි ඔන්න මම ඔය පෙන්නුවේ. හරිද? ඉඳලා පෙන්නුවේ. මොනවාට තව චිත්‍ර පේනවා මම ඇඳපුවක් ඒක වීඩියෝ එකක් මම දාන්නම්. සත්ත්ව රූප ඇසුරෙන් මොස්තරයක් නිර්මාණය කරගන්නකොට ගන්න පුළුවන් මේ මොස්තර නිර්මාණයක්. ඒකත් ඇඳපු විදිය සහ පාඩ කරපු විදිය මම ඔයාලට වීඩියෝ ඊළඟට දාන්නම්. ඉස්සෙල්ලා මේක බලන්නකෝ. මේක බලලා වැඩේ කරගන්න කොහොම හරි බැරිම කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට මේක පුළුවන් පොඩි chance එකක් ගන්න. හරිද? හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එක පාඩ කරපු එක මම දාන්නම් අනිවාර්යෙන්. ජය වේවා.